මම මෙහෙම කියන්නම්කෝ. මෙහෙම හිතන්න. ආදරය කරන දෙන්නෙක්. ගෑන් ළමයා සහ පිරිමි ළමයා. හරිද? ගෙදර ගිහිල්ලා ගෑන් ළමයා කියනවා තමන්ගේ අම්මට තාත්තට මම මෙහෙම සම්බන්ධක ඉන්නේ කියලා. එතකොට ගෙදරින් එන ෆීඩ්බැක් එක මොන වගේ වෙයිද? අම්මා තාත්තා සමහරට අහන පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ ඒ දරුවා මොනව කරන කෙනෙක්ද නේද? හැබැයි පිරිමි ළමෙක් ගෙදර ගිහිල්ලා කිව්වොත් අම්මේ මම මෙහෙම ගෑන් ළමෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා ඒ දෙමව්පියෝ මොනව නැහිද? පුතේ යා මොන වගේ දරුවෙක්ද කියලා අහන්නේ නේද? මං කියන දේ වැරදිද? මේ මට දැනෙන දේ හරිද? ඒ කියන්නේ කොල්ලෝ කියන જાතිය යම් කිසි ස්ථාවරයක ඉන්න ඕනේ කියන එක මට පර්සනලි හිතෙනවා. නමුත් ගෑන් ළමයි සතුව හොඳ ගුණාංග කීපයක් තිබ්බා මට හිතෙනවා එයාට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. හැබැයි කොල්ලෝ එහෙම නැහැ. කොල්ලෝ දැනකට එන්න ඕනේ. හරිද? කොල්ලෝ ගේමක් ගන්න ඕනේ කියන්නේ ඒකයි මම. ලස්සන ආදර කතා තියෙනවා. ලස්සනට ආදරය කරන්න ඕනේ. හරිද? පෙන් වෙන තැනට ආදරය කරලා වැඩක් නැහැ. මම කතාවක් අහලා තියෙනවා මෙන්න මෙහෙම. උද්‍යානයේ කෙළවර අතහැරිය යුතු දෑත් උසාවි දොරටුව දක්වා රැගෙන ඉන්න එපා කියලා. ඒ කියන්නේ ඒ දවස්වලම දැනනවා නම් අපිට එකට ඉන්න බෑ කියලා. ඒ අතහැරීම වඩා ශ්‍රේෂ්ඨයි අර තැනට යන්න කලින් නේද? මේ මට දැනෙන දේවල් හරිද? මම වරදින්නත් පුළුවන්. මම කියන දේවල් වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම ආදර කතා කීයක් නම් නැති වෙලා ඇත්ත. පිරිමි ළමයි බල ගේමක් ගහගෙන යන කාලේ බලන් සපෝට් කරන්න හිටපු ගෑනු ළමයි කී දෙනෙක් නම් අද නැතුව ඇතිද නේ? ඒ ලස්සන මූණ මතක් වෙනවත් ඇති. මොකද කරන්නේ? අපි ගමනක් යන්නේ. ගෑනු ළමයි තරහ වෙන්න එපා. හරිද? නමුත් මම පිරිමි ළමයිට මේ පොඩි මොටිවේෂන් එකක් දෙන්නේ. කොල්ලෝ තැනකට එන්න ඕනේ. හරිද? ඒකයි මම කියන්නේ උඹලා වරන් යන්න කුමාරි වෙන්නේ නෑ මචං. අපි ගේමක් ගැව්වේ නැත්තම්. ඒක තමයි නැත්තම් කතාව. ඉතින් ඒ මොන මතක් කරගමු අපි. ඔයා ගේමක් ගහගෙන යන කාලේ ඔයාගේ ළඟ ඉන්න බැරුව ඒකී ගෑනු ළමයට වෙන්න මෙහෙම කියන්නේ. ඒ ලස්සන ගෑනු ළමයා මොන මතක් කරේ? no perderá de nuevo que tan me quimase en no ina soduri me se que ma de para que no gana que me conoce no ina soduri me sé que anda más de para que no